Hi viewers, අද මේ වීඩියෝ තුලින් ආර්ටික් සහ ඇන්ටාර්ටික් යනු පෘථුවියේ අන්තිම සීතල කලාප පිළිබඳ අපි ගොඩාක් තොරතුරු ඔබට ගෙනාවා. මේ ආර්ටික් සහ ඇන්ටාර්ටික් යනු කලාප දෙකම ඇත්තටම අති විශාල කන්ටිනන්ට්ස්. මෙවුවා එකිනෙකාට ගොඩාක් වෙනස් වූ ලක්ෂණ ගනී. නමුත් මේ කන්ටිනන්ට් දෙකම අති සීතලයි. ලෝකේ කොහෙවත් දකින්න බැරි තරම් සීතල ප්‍රදේශ තමයි මේ ආර්ටික් සහ ඇන්ටාර්ටික්. අපි දෙන්නෙම කලාප දෙක පිළිබඳ විස්තරාත්මකව ගවේෂණයක් කරමු. ඉස්සෙල්ලාම අපි බලමු මේ ආර්ටික් පිළිබඳ. පිහිටීම කොහෙද දන්නවද? උතුර අර්ධගෝලයේ ආර්ටික් සාගර වටා. ආර්ටික් සාගරයක් තියෙනවා උතුරු අර්ධගෝලයේ. මේ ආර්ටික් සාගර වටා පිහිටිලා තියෙන එක තමයි මේ ආර්ටික් ප්‍රදේශ කලාපය. මේක භූමි ප්‍රමාණය කොච්චර දන්නවද? ග්‍රීන්ලන්තය, කැනඩාව, රුසියාව, ඇලස්කාව සහ ස්කැන්ඩිනේවියාව රටවලට වඩා මේ රටවලට වඩා ඔක්කොම එකට ගත්තොත් මේ රටවලටත් වඩා අති විශාලයි. ඒ දන්නවද මේ රටවල් ඔක්කොම නැත්නම් මේ ප්‍රදේශ ඔක්කොම ඇතුල් වෙන්නේ මේ ආර්ටික් එක තමයි. ඒ හින්දා ආර්ටික් කියන එක තනි අති විශාල ප්‍රදේශයක් කියලා අපිට කියන්න පුළුවන්. තව එකක් තමයි මේ ආර්ටික් කියන එක සාගරයක්. ඇත්තටම ඕක කන්ටිනන්ට් එකක් නෙමෙයි, ඕක ඕෂියන් එකක්. මේ ඕෂියන් ප්‍රදේශ සීතල නිසා ඒක හිම කඳු වගේ, හිමක් වගේ පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හිම ටික පිහිටිලා තියෙන්නේ ඕෂියන් එකේ උඩින් තමයි. ඇත්තටම ඔතන පස් පොළව අපිට දකින්න බෑ. අපි ඔක හාරගෙන ගියොත් අපිට අහු වෙන්නේ ඕෂියන්ස් තමයි. ඒක තමයි අන්ටාර්ටිකා එකට වඩා මේ ආර්ටික් ප්‍රදේශය ගොඩාක් වෙනස් වෙන්න ප්‍රධාන කාරණාවක්. අනිත් එක අපි ඉස්සල්ලා කියපු විදියටම දැන් ලෝකෙම අති විශාලතම දූපතයක් තමයි ග්‍රීන්ලන්තය. මේ අනිත් එක කැනඩාවේ බොහෝ ප්‍රදේශය, මේ ඒ වගේම රුසියාවේ බොහෝ ප්‍රදේශය, ඇලස්කාව, ඇමරිකාවේ ඇලස්කාව, ස්කන්ඩිනේවියාව, මේකේ කොටස් ගොඩාක්, මේ රටවලින් කොටස් ගොඩාක් අදාළ වෙන්නේ මේ ආර්ටික් එකටයි. මේක පමණක් නෙමෙයි, මේ ආර්ටික් එක තමයි, මේ ආර්ටික් ප්‍රදේශය තමයි අපි පෘථුවියේ උතුරු ප්‍රදේශයක් කියලා, උතුරු ගෝලයට අදාළ ප්‍රදේශයක් කියලා කියනවා. දැන් උතුරු ගෝලයට අදාළ වෙන හැම ප්‍රදේශෙම ආර්ටික් නෙමෙයි, මේ උතුරු මේ අර්ධගෝලයට අදාළ වෙන උඩින්ම පිහිටලා තියෙන ප්‍රදේශ ඔක්කොම අදාළ වෙන්නේ මේ ආර්ටික් ප්‍රදේශයටමයි. දැන් බලමු මේ ආර්ටික් එකේ මොන වගේ සත්තුන්ද නැත්නම් මොන වගේ ජීවිතයක්ද අපිට දෙක බලා ගන්න පුළුවන් කියලා. ස්පෙෂලි පෝලාර් බෙයාර්ස් තමයි එහෙන් ගොඩාක් අපිට දෙක බලා ගන්න පුළුවන්. විවිධ ශාකහා සත්තු වර්ග අපිට ඔතනින් ගොඩාක් අනිත් ප්‍රදේශවල අපි දකින්න විදියට දෙක බලා ගන්න බෑ. දැන් හැම විටම පෝලාර් බෙයාර් කියන සතාව අපිට දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආර්ටික් හිලවුන් ඉන්නවා. අනිත් එක වොල්රස් කියන සතෙක් ඔයාලා දැකලා ඇති. වොල්රස් කියන සතෙක් ඉන්නවා. සීල් සහ උතුරු මේ ප්‍රදේශයට අදාළ මුවන් ඉන්නවා. මේ වගේ සත්තුන් තමයි ගොඩාක් අපිට දෙක බලා ගන්න පුළුවන්. මේ සීතලේ දරාගෙන මේ සත්තුන්ට පමණයි ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ ආර්ටික් වලට සුවිශේෂී සත්තුන් තමයි පෝලාර් බෙයාර්ස්, ආය උතුරු මුවන් කියලා කියනවා, වුල්රස් කියන සතෙක්, ආය ආර්ටික් හිවලුන්. මෙච්චරයි අපිට දෙක බලා ගන්න පුළුවන්. දැන් ඩොල්ෆින් ඔහේ තියෙන ඉන්නවද කියලා අහන්න එපා. ඒක අපි අන්ටාර්ටිකා එකට අදාළයි. ඒක පස්සේ කතා කරමු. then මේක කාල ගුණය නැත්නම් දේශ ගුණය මොනවද කියලා බලමු. ඒක අති සීතලයි, ඉතා සීතලයි. ඒ කියන්නේ -40 ඩිග්‍රී සෙල්සියස් දක්වා. මයිනස් කියලා කියන ඔයාලා දන්නවා බිඳුවට වඩා අඩුයි. බිඳුවට වඩා අඩුයි. දැන් 0 සෙල්සියස් ඩිග්‍රී සෙල්සියස් උනත් අපිට දරා ගන්න බෑ. සාමාන්‍යයෙන් ඒකත් අති සීතල කියලා තමයි අපි කියන්නේ. දැන් අපි ලංකාවේ නුවරඑළියාවේ සීතලම ප්‍රදේශ කියලා කියනවනේ. එතකොට ඔතන සාමාන්‍යයෙන් 10
සිට 15 ඩිග්‍රී අංශක දක්වා තියෙනවා. ඕකත් සීතලයි නම් දැන් බලන්න -40 ඩිග්‍රී කියන එක කොච්චර සීතලයිද කියලා. ඒක තමයි ඔතනින් සාමාන්‍ය ටෙම්පරේචර් එක. නැත්තම් තාපමානය. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති ආටික් කියන එක කොච්චර සීතල ප්‍රදේශයක්ද කියලා. අනිත් එක මේකේ විද්‍යාත්මක වැදගත්කම මොනවද කියලා බලමු. ගෝලීය උණුසු වීම පරිශ්‍රණය මෙහෙන් තමයි ගොඩාක් පවත්වන්නේ. ඒ දන්නවද මේක සීතල ප්‍රදේශයක්නේ. ඒ හින්දා ගෝලීය උණුසු වීම පිළිබඳ පරිශ්‍රණය වලට මෙහි රැඳී සිටිනවා විද්‍යාඥවරුන්. ගොඩාක් විද්‍යාඥවරුන් මෙහි රැඳී සිටි යාලා තාවකාලික හට් වගේ දේවල් හදලා මේ පරිශ්‍රණ ටික කරගෙන යනවා. ඒ හින්දා ගෝලීය උණුසු වීම පිළිබඳ ගොඩාක් පරිශ්‍රණ වලට වැදගත් වෙන ප්‍රදේශයක් තමයි මේ ආර්ටික් ප්‍රදේශය. අනිත් එක ඛනිජ සම්පත් ගොඩක් තියෙනවා. තෙල් ගෑස් වගේ ගොඩාක් ඛනිජ සම්පත් මෙහි තියෙනවලු. නමුත් මේක තාම මේ හාරලා ගන්න තරම් තාක්ෂණයේ දියුණු වෙලා නැහැ. පොඩ්ඩක් ඉතින් කරනවා තමයි. නමුත් විශාල ප්‍රමාණයෙන් මේක බිස්නස් විදියට තාම කරගෙන යන්නේ නැහැ. එතකොට දැන් මේ වෙනකන් අපි ආර්ටික් ගැන මේ ආර්ටික් මහ ප්‍රදේශ ගැන අපි ගොඩාක් තොරතුරු කතා කරා. ඒකෙන් ඊටාම සුවිශේෂී දෙයක් තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. මේක මහා සාගරයක් කියලා. මේක කන්ටිනන්ට් එක නෙමෙයි කියන එක. දැන් අපි බලමු ඇන්ටාර්ක්ටිකා ගැන. මේ ඇන්ටාර්ක්ටිකා කියන එක වචනයෙන්ම මොනවද දන්නවද තේරුමක් තියෙන්නේ? ආර්ටික් එකට විරුද්ධයි. ආර්ටික් එකට අනිත් පැත්ත පිහිටිලා තියෙන ප්‍රදේශය. මේක තමයි පෘථිවියේ දකුණු අර්ධගෝලයට අදාළ වෙන මහා ප්‍රදේශයක්. ඇන්ටාර්ක්ටිකා එක තමයි පෘථිවියේ දකුණු අර්ධගෝලයට අදාළ ප්‍රදේශයක්. දැන් පෘථිවිය ඔයාලා දන්නවා අපේ පෘථිවිය ගත්තොත් ඒ පෘථිවිය උඩින්ම උඩ ප්‍රදේශය උතුරු ප්‍රදේශයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ උඩ ප්‍රදේශය ආර්ටික් වෙනවා. ඉතින් යටම ප්‍රදේශය පෘථිවියෙන් අපි ඔතනට යටම ප්‍රදේශය දිහා බැලුවොත් ඕව තමයි දකුණු ප්‍රදේශයට අදාළ වෙන්නේ. මේ දකුණු ප්‍රදේශයට අදාළ වෙන්න මේ අර්ධගෝලයක් තමයි අන්ටාර්ක්ටිකා. එතකොට ආර්ටික් එකට එරෙහිව නැත්නම් ආර්ටික් එකට විරුද්ධ ප්‍රදේශයක් කියලා මේකට හඳුන්වන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රදේශයේ මේ නමේ තේරුම. නමුත් මේ ප්‍රදේශයත් ආර්ටික් වගේ බොහෝ ලක්ෂණ අපිට පෙන්නනවා. ඒ ලක්ෂණ මොනවද කියලා බලමු. මේ පිහිටීම කොහෙද? දකුණු පෘථිවියේ දකුණු අර්ධගෝලයේ බොහෝ ප්‍රදේශයක් මේ අන්ටාර්ක්ටිකා එකට අදාළ වෙනවා. අනිත් එක මේ අන්ටාර්ක්ටිකා එක ආර්ටික් එකට වඩා අති සීතලයි. ඊට පස්සේ අපි බලමු එයි දන්නවද මේ ආර්ටික් කියන ප්‍රදේශය ඇත්තටම මහා සාගරයක් තමයි. මේ මහා සාගර උඩින් තමයි මේ හිම ටිකක් හිම කැටි ටිකක් පිහිටිලා තියෙන කියලා අපි දැක්කා. නමුත් අන්ටාර්ක්ටිකා කියන එක සාගරයක් නෙමෙයි. ඕක කොන්ටිනන්ට් එකක්. ඕකේ පස් පොළව තියෙන අති විශාල ප්‍රදේශයක්. ඒ පස් පොළව උඩින් තමයි මේ පිහිටිලා තියෙන්නේ හිම කැට ටික. ඒ හින්දා මේක තාමත් සීතල වෙනවා. හරි. දැන් මේකේ භූමි ප්‍රමාණය කොච්චර දන්නවද? ස්ක්වයර් කිලෝමීටර් වලින් කියන්න ඕන නම් මිලියන් 14යි. ඉතින් ආර්ටික් එකට වඩා අතිවිශාල ප්‍රදේශයක් තමයි මේක. මේක ඇමරිකාව, ඉන්දියාව වගේ රට දෙකම එකට ගත්තොත් ඒවට වඩා අතිවිශාල ප්‍රදේශයක් වෙනවා මේ අන්ටාර්ක්ටිකා යනු දකුණු අර්ධගෝලයේ අදාළ වෙන මේ ප්‍රදේශය. මෙහි මොන වගේ සත්තුන්ද අපිට දෙක බලා ගන්න පුළුවන් කියලා දැන් බලමු. සීල් මෙහෙත් ඉන්නවා. අනිත් එක වෙල්රුස් මෙහි අපිට දෙක බලා ගන්න පුළුවන් පොඩ්ඩක්. නමුත් මෙහි ගොඩාක් ඉන්නේ පෙන්ගුයින්ස් තමයි. දැන් පෙන්ගුයින්ස් ඔහේ වලහාන ඒ පෝලා බියා කියන්නේ පෝලා වලහා ටික අපිට ආර්ටික් වලින් දෙක බලා ගන්න පුළුවන් නම් පෝලා වලහා එකක්වත් මෙහි නැහැ. දැන් සීල් දෙප්‍රදේශයේම සීල් හා වුල්රුස් යන සත්තුන් මේ ආර්ටික් වල තමයි වැඩියෙන් ඉන්නේ. නමුත් අන්ටාර්ක්ටික් ප්‍රදේශයනොත් අපිට දෙක බලා ගන්න පුළුවන් පොඩ්ඩයි. නමුත් මේ පෝලා බෑස් නේ මෙහි. නමුත් පෝලා බෑස් වෙනුවට පෙන්ගුයින් තමයි මෙහි ගොඩාක් ජීවත් වෙන්නේ. කොහේ ගියොත් පෙන්ගුයින් තමයි. ඒ හින්දා මේ අන්ටාර්ක්ටිකා කියන එක පෙන්ගුයින් වලට ආවේනික ප්‍රදේශයක් කියලා හඳුන්වන්න පුළුවන්. ලෝකේ වෙන කොහෙවත් අපිට පෙන්ගුයින් දෙක බලා ගන්න බෑ. අන්ටාර්ක්ටිකා එකේ විතරයි. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේ අන්ටාර්ක්ටිකා කියන එක ආර්ටික් වලට වඩා අති සීතල ප්‍රදේශයක් කියලා. මේ සීතල කොච්චර දන්නවද? -80 ඩිග්‍රී වගේ. ඕක 40 ඩිග්‍රී කියලා අපි කිව්වා නේද? ඒ වගේ දෙගුණයකට වෙන්න පුළුවන් මෙතන මේ සීතල තත්ත්වය. දැන් වාර්තා වෙලා ඇති අති සීතල තත්ත්වය කොච්චර දන්නවද? -89.2 අංශක ඩිග්‍රී කියලා කියනවා. ඒ වගේම අතිම සීතල තත්ත්වයක් මෙහෙන් තමයි
වාර්තා වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ අපේ පෘථිවියෙම අති සීතලම ප්‍රදේශයක් වෙන අපිට හඳුන්වන්න පුළුවන් මේ අන්ටාර්ක්ටිකාව ආර්ටික් වලට වඩා සීතලම ප්‍රදේශයක්. මේක විද්‍යාත්මක වැදගත්කම මොනවද කියලා බලමු. දැන් ග්ලේසියස් කියලා ඔයාලා අහලා ඇති. ඒ ග්ලේසියස් කියලා කියන්නේ සිංහල හිම කඳු කියලා කියන්න පුළුවන්. ඒ ග්ලේසියස් හින්දා ලොකු අනතුරක් සිදු වෙන්නත් පුළුවන්. මේ ග්ලේසියස් ගැන ගොඩාක් පරීක්ෂණ මෙහෙන් තමයි සිදු වෙන්නේ. ඒ දන්නවද මේ ග්ලේසියස් ගොඩාක් තියෙන්නේ මෙහෙන් තමයි. මේ හිම කඳු ගොඩාක් පිහිටිලා තියෙන්නේ මෙහෙන් තමයි. ඉඳ විද්‍යාඥයන් මෙහි රැඳවලා මෙතනින් එවිලා යාලා ගොඩාක් පරීක්ෂණ මේ ගැන කරනවා. අනිත් එක ජල වායු ගෝලීය වෙනස්කම් පිළිබඳ ගොඩාක් පරීක්ෂණත් මෙහි තමයි කරන්නේ. අනිත් එක මේ අන්ටාර්ක්ටික් කියන එක මේ ලෝකේ ඉරණම මේ අන්ටාර්ක්ටික් ප්‍රදේශයට වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. අපේ ලෝකේ සම්පූර්ණ ඉරණමම මේ අන්ටාර්ක්ටික් එකට වෙනස් කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ දන්නවද මේ අන්ටාර්ක්ටික් එකේ තියෙන හිම මේ ලෝකයේ තියෙන මේ ආර්ටික් ඇතුළු අනිත් රටවල් හැම ප්‍රදේශෙම තියෙන හිම වලට වඩා වැඩි. ඒ හින්දා මේ හිම ටික දිය වෙනවා නම් මුහුදු මට්ටමේ සම්පූර්ණම වැඩි වෙලා මේ සම්පූර්ණ ලෝකෙම මේ විනාශ වෙන්න පුළුවන් කියන දේ භයානක තත්ත්වයක් තියෙනවා. මේ ගෝලීය උෂ්ණත්වය නිසා මෙහෙම මේ සිටුේෂන් එක කවදා හරි වෙන්න පුළුවන් දෝ කියන බය අපේ හදවත තුල තියෙනවා. හරි. ඉතින් මේ දක්වා අපි ආර්ටික් අන්ටාර්ටික් ප්‍රදේශ ගැන මේ පෘථිවියේ උතුර හා දකුණු අර්ධගෝලයට අදාළ වෙන මේ අති විශාල ප්‍රදේශ දෙකම ගැන අපි බොහෝ තොරතුරු ඔබට ගෙනාවා. ආර්ටික් සහ ඇන්ටාර්ටික් දෙකම සීතල ප්‍රදේශ වුණත් ඒවායේ භූගෝලීය පරිසරය සහ විද්‍යාත්මක වෙනස්කම් අතිශයින් වෙනස් විශේෂ වේ. මේ කලාප ගෝලීය දේශගුණයට බලපාන තීරණාත්මක කරුණු ලෙස හඳුනාගත හැකිය. හරි. අපි මේ වගේ තාම රසවත් තවම වීඩියෝකින් ඔබව හම්බවමු. ඔබ අපිත් එක්ක රැඳී සිටින්න අපේ channel එකට support කරලා අපිට subscribe කරන්න ඔබට බොහෝම ස්තුතියි.